ගොඩක් අය අමාරුයි කියන 2026 A level chemistry paper එක මොන වගේද? ඇත්තටම මේක අමාරුද? අපි ඒ ගැන අද වීඩියෝ එකෙන් කතා කරලා බලමු. මුලින්ම කියන්න ඕනේ මේක MCQ පාර්ට් එක ගැන මම ඊට කලින් වීඩියෝ එක ඩිස්කස් කරා A to Z හැම ප්‍රශ්නෙටම උත්තරේ එන විදිහත් එක්කම ඩිස්කස් කරලා තියෙනවා. ඔයා ඒක මිස් කරගත්තා නම් මෙන්න මෙතනින් වැටෙන මේ කාඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් ඒ වීඩියෝ එක. දැන් සෙකන්ඩ් පේපර් එක මම සිංහල version එකක් හෙව්වා මට හම්බුන්නේ නැහැ. මට ඉංග්‍රීසි version එකක් හම්බුණා. ඉතින් මම මේ ඉංග්‍රීසි version එක දිහා බැලුවම මට පේරුණේ සෙකන්ඩ් පේපර් එක පොඩ්ඩක් විතර වෙන අවුරුදු වලට වඩා වෙනස්කම් තියෙනවා කියලා. එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියලා. නමුත් කරගන්න බැරි තරම් අමාරු පේපර් එකක් නම් නෙමෙයි කියන එක කියන්න ඕනේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු සෙකන්ඩ් පේපර් එක මොන වගේද කියලා. හරි දැන් ඔයා මේ දකින්නේ සෙකන්ඩ් පේපර් එක. එතකොට මම මේ බලාගෙන ඉන්නේ දැන් මේ 5 වෙනි ප්‍රශ්නේ. කියන්නේ සෙකන්ඩ් පේපර් එක පටන් ගත්ත ගමන් ස්ට්‍රක්චර්ඩ් පේපර් එක අපිට ගෙදර ගේන්න හම්බ වෙන්නේ නැහැනේ. එතකොට එසේ පේපර් එක තමයි බලන්න හම්බ වෙන්නේ. නමුත් ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ගැන වචනයක් කියනවා නම් ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ෆිසිකල් පැත්තට ඇවිල්ලා තියෙන්නේ pH ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේක ඇත්තටම අමාරු දුෂ්කර කොටසක් කියලා මම පිළිගන්නවා. ෆිසිකල් වල තියෙන අමාරුම කැලලක් තමයි මේ pH කියලා කියන්නේ. දැන් pH එකක් එතකොට ස්ට්‍රක්චර්ඩ් එකට දුන්නාම ඔප්ෂන් එකක් නැහැ. ළමයින්ට අනිවාර්යෙන් කරන්න වෙනවා. ඉතින් අන්න ඒක ටිකක් අමාරු දෙයක් කියලා මේ අවුරුද්ද වෙච්ච අමාරු පැත්තට බර දෙයක් කියලා කියන්න පුළුවන්. මේ අතාරින්න බැරි විදියට ස්ට්‍රක්චර්ඩ් එකට pH දීපු එක. ඉතින් එතකොට pH ප්‍රශ්නේ කරන්න වෙනවා. ඒකේ දීලා තිබ්බේ ලොකු අනුමාපනයක් සම්බන්ධ pH ගැටලුවක් තමයි තිබුණේ මට වාර්තා වෙච්ච විදියට. එතකොට මේක කරගන්න අමාරු කට්ටියට ලකුණු 100ක් ලකුණු 75ක් 85ක් ඔය වගේ ගාණක් නැති වෙන්න chance එකක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ වැඩේ ටිකක් අමාරු කියලා කියන්න පුළුවන්. ඊට අමතරව ජෙනරල් ඕගනික් සහ ඉනෝගනික් ප්‍රශ්න ගැන කතා කරද්දී මට ලැබුණු දත්ත අනුව නම් ඒවා එච්චරටම අමාරුයි කියලා කියන්නේ නැහැ. නමුත් ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ස්ට්‍රක්චර්ඩ් එකේ මේ ප්‍රශ්න මොන වගේද කියලා. ඉතින් අපි යමු එසේ එකට. දැන් එසේ එකේ පස්වෙනි ප්‍රශ්නේ සුපුරුදු පරිදි ෆිසිකල් වලින් දීලා තියෙනවා. එතකොට පස්වෙනි ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මෙතනින් වැටෙන්න දාන්නම්. ඔයාලට බලන්න පුළුවන් දැන් මේකේ මුලින්ම තියෙන්නේ 5 A කොටසේ තියෙන්නේ එන්තල්පි සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට එන්තල්පි විතරක් නෙමෙයි එතන එහෙමම KPKCත් ගාවලා තියෙනවා. එතන රසායනික සමතුලිතතාවය මේ ගාන එච්චර අමාරු ගානක් කියලා මට පේන්නේ නැහැ. මේක සාමාන්‍ය හැමදාම දෙන විදිහ ගානක්. ඔයගොල්ලෝ ඕන තරම් මොඩල් පේපර්ස් වල ඊට පස්සේ මේ ක්ලාසස් වල පේපර්ස් වල මේ වගේ ඕන තරම් කරලා තියෙනවා. ඒ නිසා එමෙ කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩ දාන්න පුළුවන් ගානක් වගේ පේනවා. ඇතර මම මේක හැදුවේ නෑ. මේක හදන්න තරම් මට වෙලාවක් නැහැ. නමුත් මේක පේන විදිහට එහෙම ලොකු අමාරු විදිහේ දෙයක් නෙමෙයි. එතකොට මේකේ 8 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ ප්‍රශ්නේ නම් මේ පේපර් එක කරපු කෙනා මේක රවුන්ඩ් කරලා දිනවා. ඇයි දන්නේ මේක ටිකක් අමාරුයි වගේ කියලා හිතලා වෙන්නේ නැති. කොහොම හරි දීලා තියෙන දත්ත ඇසුරෙන් සාමාන්‍යයෙන් මේක කරගන්න පුළුවන්ද බැරිද කියලා තමයි අහන්නේ. මෙතන explain by means of a suitable calculation why it is not carried out in a blast furnace. මේක මේ ධාරා උෂ්මකයක් ඇතුලේ කරන්න බැරි ඇයි මේ විදිය කියලා තමයි අහන්නේ. ඉතින් මේක ඇත්තටම මේ ඩෙල්ටා G කැල්කියුලේට් කරලා පෙන්වන්න තමයි ඇත්තේ අනිවාර්යයෙන්ම. මම ඩීටේල් යන්නේ නැහැ ගාන ඇතුළට. පේන විදියට එහෙම ලොකු අමාරුවක් නැහැ. එතකොට 150න් 120ක් දීලා තියෙනවා KPKC සහ එන්තල්පි පැත්තට. ඊළඟට B කොටස සිල්වර් ක්‍රෝමේට් තියෙන්නේ. ඒතර සිල්වර් ක්‍රෝමේට් ගෙඩි පිටින්ම මේක ඔයාගේ සිලබස් එකේ මේ KSP මේක ඇත්තටම KSP ප්‍රශ්නයක්. එතකොට අපි කලින් කොටසට වඩා එහාට යනවා KSP වලට බර වෙනවා ඊළඟට ලකුණු 30ක ගාණක් දීලා තියෙන KSP වලින්. සිල්වර් ක්‍රෝමේට් එහෙම් පිටින්ම සිලබස් එකේ තියෙනවා. මේ සම්බන්ධ ප්‍රශ්නයක් මේ විදිහේ මේකක් මට මතක විදිහට සම්පත් පොතේ තියෙනවා. එහෙමම තියෙනවා. ඉතින් කරගන්න පුළුවන් ලොකු අමාරුවක් නැහැ. පේන විදිහට මේ ලියන්න තියෙන KSP වල සාමාන්‍ය සරල සිද්ධාන්ත ටික තමයි තියෙන්නේ. අපි එහා පිටුවටත් ගිහිල්ලා බලමු. හරි එහා පැත්තට ගිහිල්ලා බැලුවාම අපිට පේන්නේ දැන් මෙතන තියෙනවා අර කලින් කියපු සංතෘප්ත සිල්වර් ක්‍රෝමේට් සොලියුෂන් එක ද්‍රාවණය. ඒතර සිල්වර් ක්‍රෝමේට් එක ඇවිල්ලා මේ ප්‍රෙසිපිටේට් එක නැත්නම් අවක්ෂේපය ඇවිල්ලා රෙඩිෂ් කලර් කියලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන් මේ විදිහ තමයි රෙඩිෂ් බ්‍රවුන් ඒ වගේ රතු පැහැති තුඹුරු පැහැති ඔය වගේ කලර් එකක් තමයි ඔය ප්‍රෙසිපිටේට් එකේ තියෙන්නේ. දැන් මේ ප්‍රෙසිපිටේට් එකේම නැත්නම් අවක්ෂේපය දිය වෙනවා. ඔයා මේකට HCl දාද්දි මෙතන කියන විදිහට HCl දානවා. HCl දාද්දි අනිවාර්යයෙන්ම සිල්වර් ක්‍රෝමේට් අවක්ෂේපය දිය වෙලා ඔයාලට සිල්වර් ක්ලෝරයිඩ් සුදු අවක්ෂේපය හැදෙනවා. එතකොට ඒක යනවා යටට. එතකොට ක්‍රෝමේට් ටික අරගෙන තියච්ච ක්‍රෝමේට් ටික එළියට යනවා. ද්‍රාවණයට එකතු වෙනවා. එතකොට ක්‍රෝමේට් ද්‍රාවණයට එකතු වෙද්දි ක්‍රෝමේට් වල කලර් එක අනිවාර්යයෙන්ම කහ පාටයි yellow කලර්. ඒක නිසා තමයි මේ කියන්නේ turned yellow කියලා solution එක ද්‍රාවණය.
ඊට පස්සේ මොකද වෙන්නේ මේකේ දැන් පල්ලෙහාට ගිහිල්ලා අවක්ෂේපය යට තැන්පත් වෙනවා AgCl අවක්ෂේපය. ඊළඟට මේක කියනවා තව HCl දාද්දී මේක ඔරෙන්ජ් කලර් පැත්තට යනවා කියලා. ඒක පැහැදිලි. මොකද කහපාට ක්‍රෝමේට් එකට ඔය HCl දාද්දී මේක සමතුලිතතාවය යනවා අනිත් පැත්තට. ඩයික්‍රෝමේට් පැත්තට යනවා. මේක සිලබස් එකේ තියෙනවා. සමතුලිතතාව ගැන කියලා දෙන මුල්ම ප්‍රැක්ටිකල්ස් කීපෙන් එකක් තමයි මේක. ඉතින් කහපාට යනවා තැඹිලි පාටට ඩයික්‍රෝමේට් පැත්තට. ඉතින් ඕක තමයි මෙතන මේ ලියන්න තියෙන්නේ. ඉතින් ඕක තමයි සරල කතාව. මෙච්චර මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. KSP ප්‍රශ්නේ හරිම ලේසි විදිහට තමයි මේ පාර දීලා තියෙන්නේ. ඉතින් ඔතන ওই විදිහට තමයි පළවෙනි ප්‍රශ්නේ ලකුණු 150 හැදෙන්නේ. 120ක් එනවා KP, KC සහ එනර්ජිටික්ස් ශක්ති විද්‍යාව පැත්තෙන්. ලකුණු 30ක් දීලා තියෙනවා KSP වලින්. එතකොට ඕක තමයි පස්වෙනි ප්‍රශ්නේ. ඉතින් මේක තෝරගත්ත ළමයි ගොඩක් හොඳයි. ඒක තෝරගත්ත එක මොකද 6 වෙනි ප්‍රශ්නෙට ගියාම මීට වඩා පොඩ්ඩක් මේක කලවම් මැල්ලුමක් පැත්තට යනවා කියලා පේනවා. එතකොට අපි 6 වෙනි ප්‍රශ්නේ පැත්තට ගියොත් එහෙම ඒකේ මුලින්ම දීලා තියෙන්නේ කයිනටික්ස්. ඒකෙත් මේ මුලින්ම දීලා තියෙන්නේ අර්ධ ජීව කාලය සම්බන්ධ ප්‍රශ්නයක්. ඇත්තටම මුලින්ම නෙමෙයි මේ මුළු සම්පූර්ණ ප්‍රශ්න කොටසම ලකුණු 90ක්ම දීලා තියෙන්නේ අර්ධ ජීව කාලයෙන්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ දීලා තියෙන සමීකරණය ගැන ඇත්තට පොඩි වෙන දෙයක් නැහැ. මේක සිලබස් එකේ තියෙනවා. මේක එන විදිය, ඩිරයිව් කරන විදිය ඔයාලට A level වල උගන්වන්නේ නැහැ. නමුත් මම ක්ලාස් කරද්දී මම කියලා දෙනවා. නමුත් මේක එච්චර වැදගත් වෙන්නේ නැහැ මේක එන විදිය. නමුත් ඔයා කැම්පස් ගියාම ඔයාලට කෙමිස්ට්‍රි කරනවා නම් ඔයාලට ෆස්ට් ඉයර් එකේදීම මේකේ ඩෙරිවේෂන් එක ඔයා මේක ගන්න හැටි ඔයාලට උගන්වනවා. එතකොට මේක එච්චර හිතන්න දෙයක් නැහැ. මේක මේ දීලා තියෙන සමීකරණයෙන් ගොඩනගාගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. එතකොට එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි කියලා තමයි පේන්නේ. නමුත් අර්ධ ජීව කාලයේ ගණන් හරියට හදපු නැති කට්ටියට අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය පළමු පෙළ ප්‍රතික්‍රියාවක් තමයි දීලා තියෙන්නේ. මේක තමයි හැමදාම හැමතැනම අහන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියා. ඉතින් එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි කියලා කියන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා B කොටසට. ඒතකොට ලකුණු 90ක් ගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ ලකුණු 30ක කොටසක්. ඒ 30 ඇවිල්ලා තියෙන්නේ liquid mixture එකක්. මේ two completely miscible liquids මේ කියපු ගමන් ඔයා දන්නවා මේ කියන්නේ රවුල් නියමයේ දාලා තමයි මේක හදන්න තියෙන්නේ කියලා. නමුත් මේක ගාණක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ඩයග්‍රෑම් එකක් අඳින්නයි තියෙන්නේ. එතකොට මේ ඇවිල්ලා රවුල් නියමයට අනුව ස්කෙච් කරන්න තියෙන්නේ graph එකක් ඇඳලා පෙන්නන්න තියෙන්නේ. එතකොට කිසිම ගණනය කිරීමක් ඒකේ නැහැ. ඉතින් රවුල් නියමෙන් තමයි එතකොට ඒක දීලා තියෙන ලකුණු 30ක්. ඊළඟට අපි යනවා KD. එහෙම නැත්නම් විෂම ජාතීය කලාප සමතුලිතතාව ද්‍රව පැත්තට ගියාම තියෙන KD. ඒ කියන්නේ මේක තමයි සිලබස් එකේ සමතුලිතතාව මුළු පාඩමේම අන්තිමම කොටස. මේක ඇත්තටම සිලබස් එකේ තියෙන සාමාන්‍ය පිටු 3ක 4ක වගේ බොහොම පොඩි පාඩමක් KD. නමුත් ඒකෙන් දෙන්න පුළුවන් ආයි කුඩු වෙලා යන සුපිරි ගණන් ටිකක් දෙන්න පුළුවන් පාඩමක් තමයි KD කියන්නේ. ඒ වගේම ඔයා කැම්පස් එකේ කෙමිස්ට්‍රි කරනවා නම් මේක මීට වඩා සෑහෙන ගැඹුරට යනවා. නමුත් මේ අපේ A level සිලබස් එකේ ඒක එච්චර ලොකුවට ගණන් ගන්න නැහැ KD. ඉතින් ඒකේ දීලා තියෙන්නේ බොහොම සරල හැමදාම අහන එකේ පට්ට ගහන ගණන් තමයි දීලා තියෙන්නේ. හැමදාම ওই විදිහම තමයි දෙන්නේ. ඔක ලොකු අමුතු දෙයක් නෙමෙයි. ඉතින් ඒකෙන් ලකුණු 30ක් දීලා තියෙනවා. දැන් මේ 6 වෙනි ප්‍රශ්නේ තෝරගත්ත කට්ටියට කියන්න තියෙන්නේ ඉතින් මේක පහට වඩා ටිකක් අමාරු පැත්තට බරයි. ඔයා ඒක හරියට දන්නේ නැත්නම් මේකේ තියරි අනම්මන ටික හරියට දන්නේ නැත්නම් පොඩ්ඩක් අමාරු පැත්තට යනවා. නමුත් සාපේක්ෂව ගත්තාම ගණනය කිරීම අරකට සාපේක්ෂව අඩුයි කියලා කියන්න පුළුවන්. දැන් පස්වෙනි එකේ වට දිගටම තිබ්බ ගණන් හදන්න. නමුත් 6 වෙනි එකේ මේකේ තියෙනවා graph අඳින්න අනම්මනම් වැඩ තියෙනවා. ඒක නිසා බැලන්ස් කියලා කියන්න පුළුවන්. 5 වෙනුවට 6 තෝරගත්ත අය එච්චරම අවුලක් නැහැ. නමුත් අර පොඩ්ඩක් කලවම් පැත්තට යන නිසා වැඩේ අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. ওই විදිහට තමයි ඒක 150 හැදෙන්නේ. අපි ගිහලා බලමු 7 වෙනි ප්‍රශ්නේ. හරි 7 වෙනි ප්‍රශ්නේ තමයි මේවා දැන් දකින්නේ. මේක ඇවිල්ලා සාම්ප්‍රදායික ප්‍රශ්නයක්. හැමදාම වගේ අහන විදිහේ ප්‍රශ්නයක්. ඒම ලොකු අමාරුවක් නැහැ. නමුත් මේ පාර කෙලින්ම මේ ඇවිල්ලා තියෙන්නේ ඉලෙක්ට්‍රොලිසිස් පැත්තට. ඒ කියන්නේ මේ විද්‍යුත් විච්ඡේදනයේ පැත්තට තමයි ප්‍රශ්නේ තනිකරම ફોකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ බැටරි පැත්තට ගිහිල්ලාම නැහැ. බැටරියක් හදන නැත්නම් කෝෂ පැත්තට විද්‍යුත් රසායනික කෝෂ පැත්තට ගිහිල්ලා නැහැ. ඉලෙක්ට්‍රොලිසිස් විතරයි තනිකරම ලකුණු 75ටම දීලා තියෙන්නේ. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රොලිසිස් අහන උදාහරණ දෙකම දැන් මෙතන උඩම කියනවා මේක තියෙන්නේ aqueous sodium chloride inert electrodes. මේ කියන්නේ ඔයාගේ සිලබස් එකේ සම්පත් පොතේ තියෙන 4 වෙනි උදාහරණය. එහෙන් පිටින්ම තියෙනවා මේකම මේ සිනාරියෝ එකම තියෙනවා. sodium chloride වතුර දිය කරලා තියෙනවා. ඕකට platinum electrodes දෙකක් ගහලා කරන්ට් එක පාස් කරනවා. එතකොට මේක අමුතු දෙයක් නෙමෙයි. ඔයා මේක නිකන් දැක්කහම බය වෙනවා නම් ඒ කියන්නේ ඔයා මේ පාඩම හරියට ඉගෙනගෙන නැහැ කියන එක තමයි. ඉතින් එච්චර අමාරු දෙයක් නෙමෙයි. එහෙන් පිටින්ම පොතේ තියෙනවා. ඉතින් උඩ වැලියුස් ටිකක් දීලා තිනවා. මේ වැලියුස් ටිකත් ඇත්තටම මේ විදිහටම සම්පත් පොතේ බලා ගන්න පුළුවන්. ඒක නිසා මේ ගෙඩි පිටින්ම පොතෙන් දීපු ප්‍රශ්නයක් කියලා අපිට කියන්න පුළුවන්.
ඉතින් මේක අහලා තිනවා write all the possible half reactions. ඉතින් මේවා අඳින්න, මේවා ලියන්න ඔය ටික ඔක්කොම එහෙම් පිටිම පොතෙන් උපුටාගෙන මෙතෙන්ට දාලා වගේ තමයි අපිට පේන්නේ. කිසිම අමුතු දෙයක් අලුත් දෙයක් මේකේ නැහැ. ඊට පස්සේ ඇනෝඩ් එක කැතෝඩ් එක අඳුර ගන්න. ඊට පස්සේ පොඩි ගානක් තියෙනවා. ඔය ගාන හදන්න ඔයාලට එක සමීකරණයයි ඕනේ. අර NF = IT කියන සමීකරණය. ඒතර මේ පාඩම ගැන ඔයාලට ඩවුට් එකක් තිබ්බනම් ඒ වගේම ඉස්සරහට අපි හිතමු සෙකන්ඩ් ෂයි කරන්න හරි ඒ වගේ බලනවා නම් මේක ඔයාලට මේ පාඩම අවුල් වගේ නම් මෙන්න මේ වැටෙන වීඩියෝ එකෙන් ගිහිල්ලා බලන්න. මම මේක ගැන සම්පූර්ණ මුළු පාඩමම කවර් කරලා වීඩියෝ එකක් දැම්මා. විභාගයට යන්න කලින් ඒක බලලා ගියා නම් මට හිතෙනවා මේ ප්‍රශ්නේම ලොකු අමාරුවක් නැහැ කියලා. ඔයා හරියට මේ පාඩම ඊට කලින් කවර් කරගෙන නැත්තම්. ඉතින් කොහොම හරි මේ ගාන එච්චර අමාරු ගානක් නෙමෙයි. බොහොම පොඩි ගානක්. ඒ වගේම අන්තිමටම ගියාම තියෙනවා අනිත් උදාහරණය. ඒ කියන්නේ write the half reactions occurring at the anode and the cathode when molten sodium chloride. ඒ කියන්නේ sodium chloride විලීන ද්‍රාවණයක්. ද්‍රාවණයක් නෙමෙයි අතන කියනවා ද්‍රවයක්. sodium chloride ද්‍රවය අරගෙන ඕක විද්‍යුත් විච්ඡේදනය කරොත් මොනවද වෙන්නේ කියන එක reactions ලියන්න තියෙන්නේ. ඉතින් ඕකත් එහෙම පිටිප තියෙනවා. ඕක තමයි සම්පත් පොතේ ඔයාගේ උදාහරණ පහෙන් පස්වෙනි එක අන්තිම එක. ඕක තමයි තියෙන්නේ. ඉතින් එහෙම අමාරු දෙයක් නෙමෙයි එහෙම පිටිම තනිකරම පොතෙන්. ඉතින් මම හිතනවා මේ 75 නම් ගන්න පුළුවන් කියලා easy. හරි ඊට පස්සේ අපි යනවා සාම්ප්‍රදායික ඉතුරු කොටසට. ඉතුරු ලකුණු 75 ඇවිල්ලා තියෙන්නේ D ගණුවෙන් අර හැමදාම දෙන විදියට. එතකොට D ගණුව මම මේක උඩින් පල්ලෙන් බැලුවේ. එච්චර ලොකුවට ඇතුළට ගියේ නෑ. කොහොම කරත් මේකේ අපිට නිකන් පේන විදියට බොහොම ලේසියෙන් තනින් තනින් අල්ල ගන්න පුළුවන්. දැන් මෙතන මේ උඩින්ම කියනවා aqueous ammonia the blue green gelatinous precipitate. ඒතර ඔය කතාව blue green gelatinous කියලා කියපු ගමන් එහෙම නැත්නම් කොහොමද කියන්නේ නිල් කොළ ජෙලටිනී අවක්ෂේපය. ඔන්න ඔය වගේ එකක් කියපු ගමන් ඔයාලට ඔළුවට එන්න ඕන එක දෙයයි ඒ තමයි chromium hydroxide. ඒතර chromium hydroxide තියෙනවා ඊට NaOH දැම්මහම ඔයාලට H2O2 එක්ක NaOH දැම්මහම yellow species X4 කෙලින්ම එතකොට අනිවාර්යයෙන්ම අඳුර ගන්න පුළුවන් මේක chromate එකක් තමයි. මේ හැදෙන chromate එක yellow species කියන්නේ chromate එක. ඉතින් ওই විදිහට බොහොම ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. එච්චර අමාරු දේවල් නෙමෙයි මේක. ඉතින් අන්තිමට ලකුණු 47ක් හරිම ලේසියෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ තව ලකුණු 28ක් දීලා තිනවා තව D block element එකක්. ඉතින් ඒ D block element එකත් හරිම ලේසියෙන් අල්ලන්න පුළුවන්. මෙතන කියලා තිනවා dirty green precipitate. dirty green precipitate කියපු ගමන් එක දෙයයි තියෙන්නේ ferrous hydroxide FeOH2 කියන precipitate එක. ඊට පස්සේ තව කියනවා මේකේ yellow brown species හදනවා කියලා NaOH දැම්මහම මේ Y වල තියෙන Q+ කියන එක Q+ කියලා කියන්නේ මේ 3+ කියන එක. ඒතකොට මෙතන මේක ඇවිල්ලා එතකොට ඔයාලට තේරෙන්න ඕන iron hydroxide iron 3 hydroxide එක ferric hydroxide එක තමයි ඔය හැදෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තහම මේව නිකන් උඩින් මෙහෙම බැලුවත් ඕක ලොකු අමාරුවක් නැතුව අල්ල ගන්න පුළුවන්. තව ammonium thiocyanate ගැන කියලා තියෙනවා රතු පාට කම්ප්ලෙක්ස් එකක් හදනවා. අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන්න ඕන මේ කියන්නේ iron 3+ ගැන කියලා. ඉතින් මේ වචන අමාරු දේවල් නෙමෙයි. ඒකට බලපු ගමන් කෙනෙක්ට නිකම් මෙහෙම බැලුවත් පේනවා හරිම ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 7 වෙනි ප්‍රශ්නේ ඉවර වෙන්නේ. මම කියන්නේ මම කලින් ඉඳන්ම කිව්වා වගේ ඔයා 7 වෙනි ප්‍රශ්නේ කළ යුතුම ප්‍රශ්නයක්. ඔයා මොන පාර A level කරත් මේ පාර කරත් ලබන පාර කරත් කොහොම කරත් 7 වෙනි ප්‍රශ්නේ නම් අතාරින්න එපා. 7 වෙනි ප්‍රශ්නේ හරිම ලේසි. දැන් මෙතන බැලුවත් පේනවා 5ටයි 6ටයි සාපේක්ෂව ගණනය කිරීම අඩුම ප්‍රශ්නේ 7. ඒ වගේම අඩුම වෙලාවකින් බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නේ 7 තමයි. ඒ නිසා 7 අතාරින්න එපා. ඔයා 7 මේ පාර අතහැරියා නම් ඔයා ලොකු මිස්ටේක් එකක් කරගත්තා කියලා මතක තියාගන්න. නමුත් කමක් නැහැ. ඉතින් මම 5යි 6යි හරියටම කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ ගැන. වීඩියෝ එක මැදදී මතක් කරන්න ඕනේ මම ළඟදී පටන් ගත්ත මගේ සර්විස් එක ගැන Vectra Academic Consultancy. ඉතින් මේකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඔයාලට තියෙන chemistry related ගැටලු හැම දෙයක්ම විසඳ ගන්න one-on-one coaching ලබා ගන්න. ඒ වගේම ඔයාගේ undergraduate හෝ postgraduate life එක සාර්ථක කරගන්න මගෙන් consultations ගන්න one-on-one personally හරියටම ඔයාට ඔයාගේ goals වලට match වෙන විදිහට මට details දීලා ඔයාලට පුළුවන් ඒ consultation එක කරගන්න. ඉතින් මේක මේ වෙද්දිත් බොහොම සතුටුයි කියන්න මේ දින කීපයට මට සෑහෙන රික්වෙස්ට් ගලාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරි දින කීපෙදී මම ඇටෙන්ඩ් වෙනවා ඒ සම්බන්ධ ඒගොල්ලන්ගේ ගැටලු වලට විසඳුම් හොයන්න. ඉතින් මට හරිම සතුටුයි බොහොම පොඩි කාලයක් ඇතුළත ඔයාලගෙන් මේ ලැබිච්ච support එක ගැන. ඉතින් thank you very much. ඒ වගේම ඉස්සරහටත් එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඒ වගේම මගේ consultancy එකත් එක්ක මතක තියාගන්න මේ services ඔයාලට ලබා දෙන්නේ මං විසින්. ඔයාලට මගේ නම Google කරලා බලන්න පුළුවන් Dr. KR ජාලිය මනුද කියලා. Google කරලා බලන්න ඔයාලට දැනගන්න පුළුවන් මං ගැන හැම දෙයක්ම. මට අවුරුදු 10කට වැඩිය මේ field එකේ experience තියෙනවා. ඒ වගේම අවුරුදු 12කට වැඩිය A level chemistry උගන්වලා experience තියෙනවා.
Excel, Cambridge, local කියන හැම පැත්තකටම ඒ වගේම මතක තියාගන්න මගේ PhD එකේදී මට local සහ international කියන දෙපැත්තත් එක්කම ගනුදෙනු කරන්න chances හම්බෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ දැනුම් සම්භාරයම එකතු කරලා තමයි ඔයා වෙනුවෙන් personalized මේ program එක ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම දැනට සෑහෙන මිල අඩු කිරීම යටතේ තමයි මේක කරගෙන යන්නේ. ඉතින් ඉස්සරහට මේකේ මිල මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වහාම මාව කන්ටැක්ට් කරලා ඔයාලට මේ සර්විස් එක ලබා ගන්න අවශ්‍යයි නම් පල්ලෙහින් වැටෙන මෙන්න මේ WhatsApp number එකට message එකක් දාලා අපේ success stories එක set වෙන්න කියලා මතක් කරනවා. ඔයා science student කෙනෙක්ද? නැත්නම් science student කෙනෙක්ගේ parent කෙනෙක්ද? එහෙනම් නැවතිලා පොඩ්ඩක් මේක අහලා යන්න. A level, undergraduate, masters, PhD මේ academic journey එකේ තියෙන ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. A level වලට කරන්නේ localද, Cambridgeද, edexcelද? කරන සබ්ජෙක්ට්ස් මොනවද? A level result එකෙන් government university යනවද? මිලියන ගාණක් ඉන්වෙස්ට් කරලා private university යන්නේක ඔයාලට worthද? එහෙම ගිහින් ඔයා කරන course එක මොකක්ද? undergraduate, MSc or PhD research එක ඔයා හරියට කරන්නේ කොහොමද? ඔයාගේ research එක publish කරන්නේ කොහොමද? මේ වගේ ඔයාට තියෙන science academic ප්‍රශ්න වලට හැමෝටම නෙමෙයි ඔයාට ගැලපෙන විදිහට විසඳුම් ලබා ගන්න මේ WhatsApp number එකට message එකක් දාලා Vectra Academic Consultancy සමග සම්බන්ධ වෙන්න. Vectra centered on excellence. හරි මේ තියෙන 8 වෙනි ප්‍රශ්නේ. එතකොට 8 වෙනි ප්‍රශ්නේ ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. අතරම බලපු ගමන් පේන ටික තමයි තියෙන්නේ. හරිම ලේසි. මම මේක හැම්පාරම කියනවා වගේ මුලින්ම second paper එක අතර ගත්ත ගමන් මුලින්ම කරන්න ඕන ප්‍රශ්නේ තමයි මේ 8 වෙනි ප්‍රශ්නේ. මොකද කිසිම ගණනය කිරීමක් නැහැ. හරිම ලේසියෙන් step wise කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ වගේම ඉතාම ඉහළ ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔයාලට ඕබනෙක් පුළුවන් නම්. ඒ වගේම අතාරින්න හිතන්නවත් හොඳ නැති ප්‍රශ්නයක්. සමහර අය අතාරිනවා. නමුත් අතාරින්න එපා කියන එක තමයි මම කියන්නේ. දැන් මේ පාර නම් මේක ඇත්තටම අතහැරියොත් හරිම දුක හිතෙනවා. මොකද එච්චරටම ලේසි මේ ප්‍රශ්නේ. ඉතින් ඒ කොටස ගැන කතා කරන්න දෙයක් නැහැ. ලකුණු 30 easy. බොහොම සිම්පල් පරිවර්තනයක් තියෙන්නේ. ඊට පස්සේ B වලට ගියාම ඔයාගෙන් අහලා තියෙන්නේ මේ හැදෙන පළ දෙක මොනවද කියලා. ඒතර මෙතෙන්දී ඔයා දාන්නේ O- අයනයක් දාන්නේ. එතකොට මේක දැම්මම ඔයාට එකක් නියුක්ලියෝෆිලික ආදේශයක් සිද්ධ වෙලා ඒකේ හැදෙන ඵලය ලියන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාට මේක ඇල්කීන් එකක් හදන විදිහට HBr එකක් ඉවත් වෙන විදිහේ ඉවත් වීම ප්‍රතික්‍රියාවකුත් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ ඵල දෙක තමයි මෙතන අහන්නේ. ඉතින් මේවා පාස් පේපර්ස් වල අහලා තියෙනවා. එච්චර අමාරු දේවල් නෙමෙයි. ඊළඟට අපි C වලට ගියොත් C එහෙම පිටින්ම පොතේ මේ ටික ඇඳලා තියෙනවා. මේ ඇනලින් වල resonance structures ටික ගෙඩි පිටින්ම ඇඳලා තියෙනවා. ඒ වගේම මේ explanations මේ ඔක්කොම මෙතන පැහැදිලිවම දීලා තියෙනවා. ඒක නිසා භාෂ්මිකතාව ගැන අහන්නේ ethyl amine කියලා කියන්නේ RNH2 එකක්. ඇනිලින් කියන්නේ එම නෙමෙයි බෙන්සීන් රින් එකක් එක්ක තියෙන්නේ. එතකොට ඇනිලින් වලට වඩා ethyl amine භාෂ්මිකයි අනිවාර්යයෙන්ම. එතකොට ඒක වෙන්නේ කොහොමද කියන එක අර එකසර යුගලේ ඇනිලින් වල තියෙන බෙන්සීන් එක පැත්ත කියන එක අන්න ඒ දේවල් එක්ක තමයි මේක පැහැදිලි කරන්න තියෙන්නේ. ethyl amine වල එහෙම දෙයක් නැහැ. R group එක විසින් ඒක තල්ලු කරලා positive inductive effect එකත් හරහා එකසර යුගලය වඩාත් available කරනවා කාට හරි දෙන්න. ඉතින් ඒ එකසර යුගලේ availability එක තමයි භාෂ්මිකතාව කියලා කියන්නේ. එකසර යුගලේ ගොඩක් දෙන්න පුළුවන් නම් කාට හරි යා ගොඩක් බේසික්. එහෙම නැත්නම් භාෂ්මිකයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඔක හරි සරල දෙයක්. ඉතින් මේවා පට්ට ගහලා තියෙන දේවල් ඇත්තටම පරණ පාස් පේපර්ස් වල සහ හැමතැනම ඕගොල්ලෝ ක්ලාස් වල ඒ වගේ හැමතැනම මේක කරලා තියෙනවා. ඊළඟට පොඩි පරිවර්තන දෙකක් තියෙනවා. මේ පරිවර්තන දෙක එහෙම එච්චර අමාරු දේවල් නෙමෙයි. බලපු ගමන් පේන ඒවා තියෙන්නේ. පළවෙනි එකට ඔයාලට තියෙනවා ස්ටෙප්ස් 3කින් පියවර 3කින් කරන්න කියලා. එතකොට මේකේ තියෙන NH2 එකක්. එතකොට Br 3ක් වදින්න ඕනේ. මේකට අනිවාර්යයෙන් කරන්න තියෙන්නේ මේක මෙහෙමම තියලා බ්‍රෝමින් දාන එක. එතකොට Br 3 වදිනවා. ඊට පස්සේ NH2 එක ඔයාලට පුළුවන් N2+Cl- එහෙම නැත්නම් ඩයසෝනියම් සෝල්ට් එක කරන්න. ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක. ඩයසෝනියම් සෝල්ට් එක කරාට පස්සේ ඒකට මෙතන සයනයිඩ් එක වද්ද ගන්න තමයි තියෙන්නේ. වැඩේ ඉවරයි. ඉතින් ස්ටෙප්ස් 3යි ලකුණු 25ක්. මතක තියාගන්න මේ ලකුණු 25ක් කියන්නේ MCQ එකකට වඩා ලොකුයි. MCQ එකක් ගහනවට වඩා ලකුණු 25ක් මෙතනින් ගන්න එක වැඩි. MCQ එක ලකුණු ගන්න මේකට ඉක්වල් කරොත් එහෙම ලකුණු 20ක් තමයි එන්නේ. ඒක නිසා ඔයා මේ පොඩි පරිවර්තනේ නිකන් විනාඩියක්වත් යන්නේ නැති පරිවර්තනේ කරාම ඔයාට MCQ එකකට වඩා ලකුණු ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි ප්‍රශ්නයක්. ඊට පස්සේ ඊළඟ එකත් ඒ වගේම තමයි 5 steps වලින් කරන්න තියෙන්නේ. බෙන්සීන් තියෙනවා. ඔයාට මෙතන පැහැදිලිවම බලන්න ඕනේ මේ දෙන්න ඉන්නේ para position එකේ ඉන්නේ. CH ට NO2 ඉන්නේ para position එකේ. එතකොට para එකක් තියාගෙන ඔයාට මේ CHO තියාගෙන NO2 ගහන්නත් බෑ. NO2 තියාගෙන CHO ගහන්නත් බෑ. මොකද මේ දෙකම මෙටා යොමු කාරක නිසා. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ඕත para යොමු කාරකයක් මුලින් හයි කරගන්න ඕනේ.
ඉතින් ඒක නිසා හරිම ලේසි. මේකට මුලින්ම CH3 එකක් හයි කරගන්නවා. ඔයාට ඕන C2H5 හරි මොකක් හරි කමන්නේ. R group එකක් හයි කරගන්න ඕනේ. Friedel Craft alkyl කරණයෙන් ඒක කරලා ඔයාට alkyl group එකක් හයි කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ NO2 group එක හයි කරගන්න. එතකොට අන්න පැරා එක හදා ගන්න පුළුවන්. NO2 group එක හයි කරලා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ CH3 එක ඔක්සිඩයිස් කරන්න ඕනේ COOH වලට. ඊට පස්සේ ඒක ආයිමත් ඔක්සිහරණය කරන්න ඕන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා CH2OH වලට. ඊට පස්සේ ඒක මයිල්ඩ් ඔක්සිඩේෂන් එකක් කරන්න ඕනේ PCC වගේ එකක් දාලා CHO වලට. හරිම සරලයි. පියවර 5යි වැඩේ ඉවරයි. ඉතින් ලකුණු 45ක් MCQ දෙකකට වඩා වැඩි ගාණක් මේ පොඩි වැඩින් කරන්න පුළුවන්. විනාඩි එකමාරක් වගේ වැය කරලා හරිම ලේසියෙන් දඩි පිටි ගාලා මේක කරන්න පුළුවන්. ඉතින් ඕගනික් හරියට පුළුවන් ළමයට ඇත්තටම මේ 8 වෙනි ප්‍රශ්නේ එක ලකුණක්වත් නැති කරගන්න නැතුව ලියන්න පුළුවන් හොඳම ප්‍රශ්නයක්. ඉතින් මේ පාර මේ ඇත්තටම මේක වෙනදටත් වඩා ලේසියිද මන්ද කියලා හිතෙනවා. ඔක තමයි තත්ත්වය. අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. එතකොට 9 වෙනි ප්‍රශ්නෙට මම ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. මොකද ඇත්තටම මේක මෙහෙම උඩින් බලලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක තමයි මුළු පේපර් එකේම වැඩිම වෙලාවක් කන ප්‍රශ්නය වගේ. මොකද පත දිග කැල්කියුලේෂන් එකක් එනවා හැමදාම වගේ. මේ පාරක් දීලා තියෙනවා. ඒ වගේම අර උඩ කොටස ලකුණු 75ක ප්‍රශ්නේ ඒකෙත් පොඩ්ඩක් වාට හිතන්න තියෙනවා. නමුත් මේවා බලපු ගමන් පේන දේවල් කීපයක් තියෙනවා. දැන් මෙතන මේ උදාහරණයක් විදිහට කියලා දිනවා white gelatinous precipitate F is formed. the white gelatinous precipitate නැත්නම් සුදු ජෙලටිනීය අවක්ෂේපය කිව්ව ගමන් වාට එන්න ඕනේ අවක්ෂේප දෙකයි වගේ ඔළුවට එන්න ඕනේ. එකක් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අනිත් එක zink hydroxide. ඒතකොට ওই දෙකෙන් එකක් මෙතන තියෙන්න ඕනේ. දෙකම තියෙනවද දන්නෙත් නැහැ මම ඒක කියුවේ නැහැ හරියට. ඉතින් ඔන්න ඔය වගේ බොහොම ලේසි ඒවා ටිකක් තියෙනවා. ඉතින් එච්චරම අමාරු පැත්තට යන්නේ නැහැ. ඒ වගේම මෙතන තව තියෙනවා light blue precipitate I is formed. එතකොට ඒකටම තව අමෝනියා දැම්මහම ඒ precipitate එක දී වෙලා ගිහිල්ලා ඔයාලට හම්බ වෙනවා deep blue solution J. ඉතින් මේ මෙහෙම කියද්දි ඔයාලට කෙලින්ම තේරෙන්න ඕන මේක මේ copper ගැන තමයි කියන්නේ. copper hydroxide තමයි light blue precipitate එක. ඊට පස්සේ deep blue solution J කියලා කියන්නේ copper වල ඇමෝනියා සංකීර්ණය. ඉතින් ඔන්න ඔය කතන්දරේ තේරෙනවා නම් ගොඩක් ඒවා අල්ලගන්න පුළුවන්. එහෙම අර නිකන් මට මේ නිකන් මේ කියවපු ගමන් තමයි මේ පේරුනේ. මම මේකට විශේෂ අවධානයක් දීලා මේක කරේ නෑ මේ පේපර් එක. මට එහෙම කරන්න ලොකු වෙලාවක් නැති නිසා. නමුත් පේන විදිහට එහෙම ලොකු අමාරුවක් නෑ මේ ලකුණු 75. නමුත් ඊළඟ 75 අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අමාරු. ඒක හරි. මේක කරන්න වෙලා යනවා. පේපර් එකේ වැඩිම වෙලාවක් යන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම. එතකොට මේක ගැන මට කිසිම අදහසක් නෑ. මොකද හදන්න නැතුව මේක මේ බහැලා හදන්න නැතුව මේක ගැන මුකුත් කියන්න බෑ. ඉතින් ලකුණු 75ක් තියෙනවා. ඔයගොල්ලෝ කොහොමද මේක කරගත්තේ? ඔයාලට උත්තර ආවද? කොහොමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද මේක අමාරුද කියලා. මට පේන විදිහට මේක පාර දීලා තියෙනවා හැම පැත්තෙම. දැන් මේකේ අයන ගොඩක් තියෙනවා. tin 2+ තියෙනවා, zinc 2+ තියෙනවා, copper තියෙනවා. මේ මැදිවට මේ මෙතන titration එකක් තියෙනවා. ඒ කියන්නේ අනුමාපනයක්. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා සෑහෙන සැර කැල්කියුලේෂන් එකක් වගේ පේනවා. ඉතින් අපි බලමු කට්ටියගේ උත්තර කොහොමද කියලා පල්ලෙහාම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ කොටස ඔයා හරියට කරගත්තද කියලා. ඊළඟට 10 තියෙන්නේ ඉතින් කර්මාන්ත සහ පරිසර රසායනය. ඉතින් මේකේ බලපු ගමන් 10 ඒක නම් හරිම ලේසියෙන් අල්ලගන්න පුළුවන්. මුලින්ම අපිට තියෙනවා බ්‍රයින් කියලා දැක්ක ගමන් තේරෙන්න ඕනේ එක පැත්තක මැග්නීසියම් අනිත් පැත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ওই දෙකෙන් තමයි ඔක අල්ලලා ඇදගෙන යන්නේ කියලා. ඉතින් ওই කර්මාන්ත දෙක ඔයා හොඳට බලාගත්තා නම් එතනින් එහාට එච්චර අමාරු දෙයක් නෙමෙයි. තනිකරම පොතෙන් තමයි දීලා තියෙන්නේ. ඒක නිසා ලකුණු 60ක් MCQ 3ක ලකුණු easy peasy ගන්න පුළුවන්. කිසි අමාරුවක් නැහැ. ඊළඟට මේ B කොටසට ආවම ඔයාලට තියෙනවා dissolved oxygen එහෙම නැත්නම් වතුරේ දියවුණු ඔක්සිජන් ප්‍රමාණය හොයන්න ලොකු ප්‍රැක්ටිකල් එකකින් වින්ක්ලර් ක්‍රමය කියන ප්‍රැක්ටිකල් එකකින් ඔයාලට දීලා තියෙනවා පොඩි ගාණක්. ඒකට මේක සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයකට 10 වෙනි ප්‍රශ්නෙට ගාණක් එන්නේ නැහැ. නමුත් සමහර අවුරුදු වල ඉඳලා හිටලා දීලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ අවුරුද්දක් කියලා අපිට කියන්න පුළුවන්. ලේසියෙන් එන්නේ නැහැ ගාණක්. නමුත් මෙන්න ගාණක් එවිලා තියෙනවා. පොඩි ගාණක්. නමුත් පොඩි වුණාට ඔයා තියරිය දන්නේ නැත්නම් ඔය ඉවරයි. ඔයාලට කරන්න බෑ. වින්ක්ලර් ක්‍රමය කියන්නේ සාමාන්‍යයෙන් ඔයා වෙනදා කරන නිකන් normal inorganic විදියට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම මේකට අවශ්‍ය කරන සමීකරණ ටික දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. ඉතින් ඒකට ඔයා කර්මාන්ත රසායනයේ අර සම්පත් පොතේ තියෙන අන්තිම හරිය හොඳට කියවලා මේ පරිසර රසායනයේ තියෙන මේ DO නැත්නම් dissolved oxygen හොයන මෙන්න මේ මෙතඩ් එක ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයා මේක කැම්පස් ගියාම ඔයා සයන්ස් ෆැකල්ටි එකට යනවා නම් ඔයා කෙමිස්ට්‍රි කරත් වෙන එන්වයරන්මන්ටල් සම්බන්ධ මොනවා කරත් ඔයාට මේක අනිවාර්යයෙන්ම සෙට් වෙන ප්‍රැක්ටිකල් එකක්. මම උදාහරණයක් විදිහට මම ජපුරේදී කෙමිස්ට්‍රි සහ ෆොරස්ට්‍රි කියන සබ්ජෙක්ට් දෙකේම වෙන වෙනම ප්‍රැක්ටිකල් දෙකක් කරා මේක ගැන.
ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේක මාර ඉම්පෝර්ටන්ට්. ඉතින් ඒ ලෙවල් වලදී මේකට ලොකු තැනක් දෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ කියලා. ඒක දාලා තියෙන සිලබස් එකේ අන්තිම අක් ඉස්සර තමයි දාලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේක පාඩම් කරන්නෙත් නැහැ. ඉතින් මේ පාරේ හැම කරපු අයට නම් ලොකු අවුලක් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් කොහොම හරි පාඩම් කරපු අයට එච්චර අමාරුවක් නැහැ. හරිම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. ඔයා මෙතඩ් එක දන්නවා නම් ඇති දෙයක් නැහැ. බොහොම පොඩි සිම්පල් කැල්කුලේෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒක කරලා හොයන්න තමයි තියෙන්නේ මේ ඩිසෝල්ව්ඩ් ඔක්සිජන්. ඉතින් කතන්දරේ එච්චරයි. වින්ක්ලර් මෙතඩ් එක තියෙන්නේ ලකුණු 50කට. ඊළඟට අපි යන්නේ මේ එහා පැත්තට ගියාම C කොටස මේ ප්‍රශ්නේ අන්තිම එක. ඒ වගේ මුළු පේපර් එකේම අන්තිම කොටස තමයි මේ තියෙන්නේ. එතකොට ටොඩි එහෙම නැත්නම් රා ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒතර පෝල් රා කර්මාන්තය ගැන, එතනෝල් කර්මාන්තය ගැන තමයි අහලා තියෙන්නේ. ඒතර භාගික ආසවනය ඒ ගැන සාමාන්‍යයෙන් ෂේප් එකේ ලියා ගන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ඉතින් MCQ දෙකකට හරියන්න ලකුණු 40ක් දීලා තියෙනවා. ඉතින් ඕක ගැන ඔයා පාඩම් කරා නම් ලියන්න පුළුවන්. නැත්නම් ඉතින් ලියන්න වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මෙතන දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් වෙන අවුරුදු වල ගොඩක් අවුරුදු වල මෙතෙන්ට දෙන්නේ පොලිමර් ප්‍රශ්නයක්. බහු අවයවික ගැන ප්‍රශ්නයක්. දැන් මේ පාරේ ඒක නැහැ. පොලිමර්ස් ගැන මිලෝදයක් අහලා නැහැ මේ 10 වෙනි ප්‍රශ්නේ. ඒක විශේෂ කරුණක් කියලා කියන්න පුළුවන්. ඒ වෙනුවට අර ගණනය කිරීමක් ඇවිල්ලා තියෙන එක විශේෂ කරුණක් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි 10 වෙනි ප්‍රශ්නේ ගැන සහ පේපර් එකේ අන්තිම ප්‍රශ්නේ ගැන කතා කරන්න තියෙන්නේ. මට හිතන විදිහට මම මේ පහර විභාගෙට ගියා නම් මම තෝරගන්නේ අනිවාර්යයෙන්ම 8 වෙනි ප්‍රශ්නේ සහ 10 වෙනි ප්‍රශ්නේ. මම 9 කරන්නේ නැති වෙයි ගොඩක් දුරට. නමුත් ඔයා 9 කරා නම් ඒ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අර ප්‍රශ්නේ අර කොටස ලේසිද කියලා. ගණනය කිරීම කොටස. නමුත් පේන විදිහට එහෙම ලොකු අමාරුවක් 10 වෙනි ප්‍රශ්නේත් පේන්නේ නැහැ වින්ක්ලර් ක්‍රමය ඔයා බලාගෙන ගියා නම්. ඊළඟට MCQ එක ගැනත් වචනයක් කියලා යන්නම්. දැන් මම කලින් වීඩියෝ එකේත් කතා කරා මේ ඒක ගැඹුරින් කතා කරා කලින් වීඩියෝ එකේදී MCQ ගැන කරපු වීඩියෝ එකේදී. එතකොට ඒ සමහර MCQ කීපයක් තියෙනවා මේ පාර අර කොහොමද අපි කියන්නේ ඒක දෙපැත්තට තුන් පැත්තටම ගන්න පුළුවන් විදිහේ වර්ඩින්ග්ස් තියෙනවා. මම මේක ඉංග්‍රීසි වර්ෂන් එකත් චෙක් කරලා බැලුවා සිංහල ඉංග්‍රීසි දෙකේදීම ඒ දෙපැත්ත තුන් පැත්තටම ගන්න පුළුවන් ගතිය තියෙනවා සමහර ප්‍රශ්නවල. ඉතින් ඒක නිසා හරියටම එක උත්තරයක් කියලා කියන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ඒකේ ගොඩක් කමෙන්ට්ස් වැටලා තිබුණා කලින් වීඩියෝ එකේ මේකට මෙහෙම ගන්න බැරිද මෙන්න මේ වගේ අමුතු අමුතු තර්ක ගොඩක් ගෙනල්ලා තිබ්බා. ඉතින් ඒ තර්ක හැම දෙයක්ම මම පිළිගන්නවා. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අපි ඔය මොන තර්කය ගෙනාවත් ඇත්තටම පේපර් එක හදද්දිම යාළගේ ඔළුවේ තියෙනවනේ මොකක් හරි උත්තරයක් මෙන්න මේ ප්‍රශ්නෙට එන්නේ මේ උත්තරේ. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය උත්තරේ වෙනස් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන එක ඒගොල්ලෝ දෙනවා. ඒක නිසා මාකින් කරන කට්ටිය අත තමයි ඔය අවසාන රිසල්ට් එක රඳා පවතින්නේ. අපි මොනවා කිව්වත් අපි ඔක කොහොම හැරෙව්වත් කරගන්න බැරි නම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඕල් එකක් දෙන්න ප්‍රශ්නේ ගෙඩි පිටින් වැරදිනවා. නමුත් මතක තියාගන්න මේ පාර පේපර් එකේ MCQ 2026 කෙමිස්ට්‍රි MCQ පේපර් එකේ එහෙම ඕල් දෙන්න මට්ටමේ ලොකු වැරද්දක් මට පේන්නේ නැහැ එක ප්‍රශ්නයකවත්. උත්තර දෙක තුනක් දෙන්න පුළුවන්. එහෙම උත්තර දෙක තුන දෙන ඒවා සාමාන්‍යයෙන් හැමදාම දෙනවා. ඒ ලෙවල් ඉතිහාසය වා කෙමිස්ට්‍රි පේපර්ස් අරන් බැලුවොත් ඕන තරම් තියෙනවා හොයාගන්න. හැම අවුරුද්දකම වගේ ඉඳලා හිටලා එක අවුරුද්දක තමයි අර ප්‍රශ්න 50ටම හරි උත්තර 50ක් තියෙන්නේ. එහෙම නැත්නම් හැමදාම උත්තර දෙක තුන සමහර වෙලාවට ඕල් සෙට් වෙනවාමයි. ඒ නිසා මේ පාරත් මට අනිවාර්යයෙන්ම හිතෙනවා ප්‍රශ්න 3-4කටවත් ඒ වගේ ඩබල් හෝ ට්‍රිපල් ආන්සර්ස් සෙට් වෙයි කියලා. ඒ අරින්න වෙන අවුලක් නැහැ. පේපර් එක සෑහෙන බැලන්ස් හොඳ පේපර් එකක් කියලා කියන්න පුළුවන් මේ පාර අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ. MCQ එක නම් වෙනදට වඩා ටිකක් විතර ලේසි පැත්තට බරයි. ඒ වගේම සෙකන්ඩ් පේපර් එක කට්ටිය කියන තරම් අමාරු නැහැ කියලා මට හිතෙන්නේ. ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සෙකන්ඩ් පේපර් එකේ අර ස්ට්‍රක්චර්ඩ් පැත්ත ගැන මට තියෙන්නේ මම අහපු දේවල් විතරයි. මට බලන්න හම්බුනේ නැති නිසා. සෝ ඔයා මේ පාර ලිව්වනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද ඔයාට ස්ට්‍රක්චර්ඩ් පේපර් එක දැනුනේ? විශේෂයෙන් අර PH ප්‍රශ්නේ අමාරුද? තුන්වෙනි ප්‍රශ්නේ අමාරුද? කොහොමද ඒකේ තත්ත්වය කියලා කියාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.